මීන ලග්නය බ්‍රහස්පති ගුරු ග්‍රහයට අයත් මීන රැසින් උපන් ඔබට රාශි චක්‍රයේ අවසාන රැස මීන රැසින් උපන් ඔබට 2025 මාර්තු 29 වෙනිදා සිදු වුණු මේ සෙනසුරුගේ ග්‍රහ මාරු වීමත් සමග ඔබගේ ලග්නයට තමයි මීන රාශියට තමයි වසර 30කට පසුව සෙනසුරු ග්‍රහය පිවිසියේ. ඔබගේ ලග්නෙන් 12 වෙනි තුල මේ තාක් දුරටත් වසර දෙකමාරක් ඔබට ඒ රාෂ්ටක කාල උදා කරමින් හිටිය සෙනසුරු තවදුරටත් ඒ රාෂ්ටකය ලග්නේ රාෂ්ටකයේ පූර්ණ බව පත් කරමින් ඔබේ ලග්නගත වෙලා සිටිනවා. දුරදිග බලලා කටයුතු කරන්න. සියලු කටයුතු වලදී බාධක නිරන්තරව මතුවෙන්න පුළුවන්. ආවේගශීලීතාවයන් පාලනය කරගන්න. ගෘහ ජීවිතය කතා කිරීමේදී බාහිර පාර්ශ්වයන් සමග මත ගැටුම් මතභේද වලට යන්නට එපා. දුරදිග බලලා කටයුතු කරන්න කියන කරුණ ඔබට මතක් කරනවා. විවාහ ජීවිතයේ ලග්නගතව ඉන්න රාහු ග්‍රහය සෙනසුරු ග්‍රහය පැමිණීම තුල සහ හත් වෙන්නේ කේතු සිටීම තුල බාධක රසක් මතුවන්නට පුළුවන්. අකුල් හෙලීම් වෙන්නට පුළුවන්. බාහිර අය ඔබට යම් බාධක අකුල් හෙලීම් කරන්නට පුළුවන්. එහෙත් ඔබේ විවාහ අපේක්ෂා මුල් කාලය තුලදී ඉටු කර ගන්නට හැකියාවක් තිබෙනවා. මේ හින්දා උත්සාහයෙන් අත්හරින්නට එපා. ඒ රාෂ්ටක තුලදී ඔබට බාධකයක් පමණයි එන්නේ, ගැටලුවක් පමණයි. විවාහයට සහකරු සහකාරී ඉන්නවනම් දැඩි බාධක වලට මතු නොවෙලා ඉන්නවනම් ඔබට ප්‍රායෝගිකව පිළියම් කරමින් විවාහ කටයුතු වල පිවිසෙන්න කියන ආරාධනාවක් කරනවා. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධ කටයුතු වලදී විදේශගත රැකියාව බලාපොරොත්තු ඉටු වෙන්න පුළුවන්. රැකියාවේදී මතකටුම් නිර්මාණය වෙන්න හැකියාවක් තිබෙන බැවින් ආවේගශීලීතාවයන් ඒ වගේම තමයි මන්දගාමී ස්වභාවයන් හේතු වෙන්න ඔබට රැකියාවේ බාධක මතුවන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ හින්දා දුරදිග බලලා කටයුතු කරන්න. ඔබට යම් විදියට ඔබගේ බුද්ධිමත් භාවයත් යටපත් වෙන්නට පුළුවන්. ඒක රැකියාවටද විවාහයටද අධ්‍යාපනයටද වෙන්න පුළුවන්. ඒ හින්දා සෑමදේම හිතන්න මේ සෙනසුරු මාරුවත් සමගම අධ්‍යාපන කටයුතු ගැන සලකා ගැනීමේදී මේ ලෙසින් උපන් ඔබට සාමාන්‍ය අන්දමින් ඔබගේ ඉලක්ක කරා යන්න පුළුවන් හැකි කාල පරිච්ඡේදයක් බාහිර බාධක මතුවෙන්නට පුළුවන්. ඒවට නිර්භීත මුහුණ දෙමින් කටයුතු කරන්න, කටයුතු සාර්ථක කරගන්න කියන කරුණ ඔබට මතක් කර සිටිනවා. සෞඛ්‍ය සම්බන්ධව කතා කිරීමේදී හිසට අනුතුරු පිහිටා ඒ වගේ තමයි හිස ආශ්‍රිතව රෝග කල්පවතින රෝග ස්නායුගත රෝගද වගේ දේවල් මතුවන්නට පුළුවන්. රත වාහන පදින යතුරු ප්‍රතිපත් වෙන ඒ වගේ තමයි හුස්ස් ස්ථානවල ඔබගේ වෘත්ති කටයුතු කරන අයෙක් නම් වඩා සැලකිලිමත් වෙන්න, අවබෝධයෙන් කටයුතු කරන්න, දුරදිග බලන්න. අන්තරායන කියන මොන හරි කටයුත්තක් කරනවා නම් ඒ මග හැරෙන්න පුළුවන් තරමට කියන එකට ආරක්ෂා වෙන්න කියන කරුණ කියනවා. ඔබට පිළියම් වශයෙන් දිනපතා අන්තරායන නිවාරණ පිරිත සජ්ජායනා කරන්න ඔබට ලොකු සහනයක් ලැබෙනවා. බෝධි වන්දනාව කරන්න, දුප්පත් අයට හැකිතාක් අපෝපස්ථාන කරන්න, භික්ෂුන් වහන්සේලාට දසල් මාතාවරුන්ට හැකිතාක් ඔබට හැකියාවරින් උදව් උපදව්. ඒ වගේම තමයි දානමාන ආදීන් කටයුතු කරන්න ඔබට මේ අපල යම් ප්‍රමාණයකට හෝ සමනය කර ගන්නට හේතු වන්නට පුළුවන්. මීන රැසින් උපන් ඔබට